හැලෝ යාලුවනේ කොහොමද සාදරයෙන් පිළිගන්න අපේ වර්ල්ඩ් ගවෂ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝෙන් අපි බලන්න යන්නේ මේ ලෝකේ ඇත්තටම හොල්මන් ඉන්නවා කියන නිවාස පිළිබඳවයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලන්න කලින් මේ වීඩියෝට ලයික් එකක් දාගෙනම අපි යමු අද වීඩියෝ එක බලන්න. ඉතින් මේ හොල්මන් අවතාර මේ ලෝකෙ ඇත්තටම ඉන්නවා කියලා ගොඩක් අය විශ්වාස කරන අතර තවත් කොටසක් ඒ දේ පිළිගන්නේ නම් නැහැ. ඉතින් මේ විදිහට මේ ලෝකෙ ඇත්තටම හොල්මන් ඉන්නවා කියලා නම් කරලා තිබෙන නිවාස වගේක් තිබෙනවා. ඉතින් අපි ඒ අතරින් ඉස්සෙල්ලාම කතා කරන්නේ පෝස්ට් ටවුන් ප්‍රාථමික පාසල ගැනයි. ඉතින් 1937 වර්ෂයේදී මේ පාසල ආසන්නයේ දුම්රිය අනතුරු ගොඩක් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ හේතුව නිසා මේ පාසලේ හොල්මන් අවතාර ඉන්නවා කියලා ගොඩක් මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබෙනවා. ඉතින් කාලයත් සමග මේ පාසල වහලා දාලා තිබුණ අතර 2004 වර්ෂයේදී ටෙරිල් වයිස්මන් විසින් මේ පාසල මිලදී අරගෙන තිබෙනවා. ඉතින් ඊට පස්සේ හොල්මන් ගැන හොයන අයගේ වගේම හොල්මන් ගැන පරීක්ෂණ කරන අයගේ ජනප්‍රියම ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ පාසලට ඕනම කෙනෙක්ට ඇහෙනවලු අද්භූත පාසටහන් වල ශබ්ද වගේම අද්භූත බය හිතෙන දර්ශනද දකින්න ලැබෙනවා කියලා මේකට ගියපු කට්ටිය කියලා තියෙනවා. ඉතින් ඊගාවට අපි කතා කරන්නේ ඕල්ඩ් සවුත් පිට්ස්බර්ග් රෝහල පිළිබඳවයි. ඉතින් මේ රෝහල ඉදි කරලා තිබෙන්නේ 1959 වර්ෂයේදී. ඉතින් මේ රෝහල ටෙනිසි කඳුකරේ අයට ගොඩක් ලොකු සේවයක් කරලා තිබෙනවා. හැබැයි ඒ වුණාට 1998 දී මේ රෝහල වහලා දාන්න වෙලා තිබෙනවා. ඉතින් මේ වෙනකොට මේ රෝහලේ කිසිදු ප්‍රතිකාරයක් නොකරන අතර මේ රෝහලේ කිසිදු රෝගියෙක් නැහැ. හැබැයි ඒ වුණාට මේ රෝහලේ එහෙම අත දුවන එක හෙවණලි දකින්න ලැබෙනවා කියලා මේ ගමේ මිනිස්සු පවසනවා. ඉතින් ඒ වගේම වෛද්‍ය උපකරණ වල ශබ්ද වගේම භයානක මිනිස් කටහඬවල්ද මේ රෝහලෙන් ඇහෙනවා කියලා මේ ගමේ මිනිස්සු පවසනවා. ඉතින් අපි ඊගාවට කතා කරන්නේ බෙල්ලයා නිවස ගැනයි. ඇමරිකාවේ ඔහායෝ වල බෙල්ලයා ගමේ පාළුවට ගිය නිවසක් තිබෙනවා. ඉතින් මේ නිවස ලෝකේ ගොඩක් ජනප්‍රිය වෙලා තිබෙන්නේ හොල්මන් අවතාර සිටින ස්ථානයක් විදිහටයි. ඉතින් ක්‍රිස්ටන් ඩී විසින් මේ නිවස මිලදී ගන්න පෙර මේ නිවස ගොඩ කාලයක් අතහැරලා දාලා තමයි තිබ්බේ. ඉතින් ඇය විසින් මේ නිවස මිලදී අරගෙන ටික දවසක් යනකොට ඇයට මේ නිවස ඇතුලේ එක අවතාරවල හෙවණැලි දකින්න ලැබිලා තිබෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඇයව කවුරු හරි ස්පර්ශ කරනවා වගේ හැඟීමකුත් ඇයට දැනෙලා තිබෙනවා. ඉතින් මේ සිද්ධි නිසා මේ නිවසේ කුලීටවත් ඉන්න කෙනෙක් හොයාගන්නවත් නැති වුණා. ඉතින් මේ දේවල් නිසා මේ නිවස හොල්මන් අවතාර පිළිබඳව පරීක්ෂණ කරන අයට ඇය බලන්න දීලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම මේ ලෝකේ හොල්මන් අවතාර කියලා දෙයක් තිබෙනවද? ඔයාලා හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තවත් වර්ල්ඩ් ගවෂේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම ඊට යහපතින් තිබෙන නොටිෆිකේෂන් බටන් එක ක්ලික් කරලා අපි එක්වන්න කියන ගම ශාල්මා අතට ගිහින් එන්න ඔබට සුබම සුබ දවසක්.